අයිබෝන් පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයා දන්නා මේ සෆාරි පිළිබඳව කරන සාරාංශයක් කියලා. මේ දෙවෙනි සෆාරිය ගැන මොහාලි කේන්ද්‍රීය කලාපය නැත්නම් කෝඩ් සෝන් එකේ ගියේ දෙවෙනි සෆාරිය උදේ සෆාරිය. දැන් පළවෙනි සෆාරිය සෑහෙන සාර්ථකයි. ඒ හින්දා ඒ බලාපොරොත්තු තියාගෙන දෙවෙනි සෆාරිය යන්න අපි යෙදුණා. දෙවෙනි සෆාරිය ඔහොම වෙනවා ඉතින් වනජීවී නැරඹීමේදී සමහර ඒවා හොඳයි සමහර ඒවා නරකයි. නරක කියන්නත් බෑ මොකද අපි සෑහෙන කුරුල්ලොන් ඡායාරූපගත කරා කොටියෙන් දැක්ක ඈතින් අපි අතන දැක්ක වාහන දෙකක් ඈත නවත්තගෙන හිටිය මොන හරි දෙයක් වෙනකන් ඔයාලගේ වාහනවල GPS tracker එකක් තියෙනවා ඒ හින්දා කැමති නැති වුණත් පැයට කිලෝමීටර් 30 තමයි උපරිම ගාන හෙමීට ලං වෙද්දි ඉතින් වෙන්න ඕන හරි වෙලා ඉවරයි අපි බලාගෙන ඉන්නදම කොටිය පාර හරහා පැනන ඊට පස්සේ අපි ගියා මේ වැසිකිලි කැසිකිලි වගේම විවේක ගන්න ස්ථානයට එතෙන්දී අපි අහගෙන තවත් කට්ටියක් කියනවා විදේශීය කියන්නේ මං හිතුවා ඉංගලන්ත ජාතිකයන් ඒ කට්ටිය සෑහෙන සන්තෝෂයෙන් කියනවා ඒ කට්ටිය කොටි තුන්දෙනෙක් දැක්කා කියලා. ඒ කියන්නේ අර පාර පැනපු එකයි තව කොටි දෙන්නෙක් ඒ කට්ටිය දැකලා තිබ්බේ. ඒ තමයි උදේට තිබ්බ සයිටින් ව්‍යාග්‍ර සයිටින් දැකලා තිබ්බේ නෑ. ඔය විදිහට අපි ඉතින් තරමක් දුරට අසුතටින් අහපෙද්දි මගේ ජීවිතේ දැක්ක මේ වගේ විශේෂ අවස්ථාවක්. කිරිබෙක් අල්ලගෙන කිඹුලෙක් කිරිබට තාම පන පිටින් හරි පුදුමයි. ඊට පස්සේ දැන් ඔයාලා හිතනවා ඉතින් මේක අන්තිමට මොකද උනේ කියලා. කන්න කාටු දායක තාරණේ තමයි අපිවත් දන්නේ මොකද උනේ කියලා. ඒකට කිව්වත් මහත වෙලාව නැහැ. අපිට 10 වෙනකොට එළියට යන්න ඕනේ. මොකද 6 ඉඳන් 10 වෙනකන් සෆාරිය තියෙන කියලා. ඒ කට්ටියගේ තරතුරු වලට හානියක් කරන්න බැරි හින්දා අපි එළියට ආවා. නමුත් මේක හොඳ පාඩමක්. මොකද කොටි ව්‍යාග්‍රය විතරක් නෙමෙයි සෆාරිය කියන්නේ සමහරලාට සෆාරිත් මේ වගේ පුදුමාකාර දේවල් දකින්න හම්බෙනවා. ඉතින් මම නම් හිතන්නේ දෙවෙනි සෆාරියත් සාර්ථකයි. කොටියක ඇද්ද තියා දැක්ක ව්‍යාග්‍රය නැති වුණාට මේ වගේ විශේෂීය දර්ශනයක් දකින්න ලැබීම ගැන. බලමු තුන්වෙනි සෆාරිය වාසනාවන්තවද අවාසනාවන්තවද කියලා ඊළඟ වීඩියෝ එකේ.